නිස්කලංක ගම්බද පළාතක ගමරාල තමන් දෙස බලන් සිටින දඟකාර යක්ෂයෙක් ගැන නොදැන දවස ආරම්භයි. ගමරාල දර කැපීමට කැලේට යයි. තමන් පසුපසින් යක්ෂයා නිහඬ වෙන බව නොදැනය. ගමරාලව බය කරවීමට අපේක්ෂාවෙන් යක්ෂයා අවසානයේ උඩ පැන ඔහු ඉදිරියට ආවේය. බිය වෙනව වෙනුවට ගමරාල කපටිකමින් තැති නොගත් බවක් පෙන්වූ අතර යක්ෂයාව ව්‍යාකූල කළේය. අවස්ථාවක් දුටු ගමරාල දර කැපීමට උදව් අවශ්‍ය බව යක්ෂයාට පැවසිය. යක්ෂයා කීකරු ලෙස තමන්ගේ අద్භූත බලයෙන් දර ඉරුවේය කැපුවේය. යක්ෂයා විපාකයක් ඉල්ලූ විට ගමරාල ඔහුට නොකළ හැකි අසීරු දේ රැඩි නැන ලෙස පැවසිය. නොකළ හැකි අසීරු කාර්යම් කිරීමට උත්සාහ කිරීමෙන් පසු යක්ෂයා වෙහෙසටපත්ව කලකිරීමට පත්විය. තමා රැවටුණු බව වටහාගත් යක්ෂයා ගමරාලව සදහටම තනි කිරීමට තීරණය කළේය. යක්ෂයා පලා ගිය පසු ගමරාල අద్භූත සත්වයකව පරාජය කිරීම ගැන ආඩම්බරෙන් ජයග්‍රාහීව ගෙදර ගියේ.